2026 පෙබරවාරි 23 කුජගේ මාරුව සිංහ ලග්න හිමියන්ට මොන වගේ බලපානවද? සිංහ ලග්න හිමියන්ගේ 7 වෙන්නට විවාහ ස්ථානයට තමයි කුජගේ පැමිණීම ඇති වෙන්නේ. ඒ නිසා ගොඩක් වෙලාවට හවුල් ව්‍යාපාරවල ඒ වගේම පෞල් ජීවිතය තුළ විවිධ මතභේද ඇතිවීමේ හැකියාව පවතිනවා. ඒ නිසා සිංහ ලග්න හිමියන් ඊටාම ඉවසීමෙන් සහ අවබෝධයෙන් කටයුතු කරන්න ඕනි කාල සීමාවක් තමයි ඔබට උදා වෙන්න යන්නේ. ඒත් එක්කම සිංහ ලග්න හිමියන් හවුල් ව්‍යාපාර වලින් ඔබ ආදායම් ලබනවා නම් ඔබ මේ කාල සීමාවේදී ඔබ තීරණ ගැනීමේදී ඔබ ආවිගශීලී නොවි කලබල නොවි අවබෝධයෙන් තීරණ ගත යුතුයි. මොකද මේ කාල සීමාවේදී ඔබට හවුල් ව්‍යාපාර තුලින් පාඩු අලාභ රැවටීම් වංචා ඇතිවීමේ හැකියාව තියෙනවා. ඒ වගේම සිංහ ලග්න හිමියන් තමන්ගේ සහකරුගේ ශරීර සෞඛ්‍යය ගැන සැලකිලිමත් විය යුතුයි. ඒත් එක්කම තමන්ගේ උදරය යටිබඩ තුනටිය සහ මුත්‍රා ආසාදන ඇතිවීමේ හැකියාව සිංහ ලග්න හිමියන්ට බහුලව මේ කාලය තුල පැවතීමේ හැකියාව තියෙනවා. ඉතින් සිංහ ලග්න හිමියන්ගේ 7 වෙන්නට මේ කුජකී පැමිණීම තුල ඔබට ඔබ ගැන වෙනදට වඩා ටිකක් ඊගෝ එකක් මමත්වයක් ඇතිවීමේ හැකියාව තියෙනවා. ටිකක් අන් අයත් එක්ක නම්‍යශීලී නොවන ස්වභාවයක් ඇතිවීමේ හැකියාව තියෙනවා. ඒ නිසා වුණ සිංහ ලග්න හිමියන් ප්‍රවේශම් වෙන්න ඕනේ ඔබගේ මේ ගති ලක්ෂණය නිසා. ඔබට ගැටලු ඇතිවීමේ හැකියාව විශේෂයෙන්ම විවාහ ජීවිතය තුළ තමන්ගේ පිරිස තමන්ගේ හවුල්කරුවන් එක්ක ගැටලු ඇතිවීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා සිංහ ලග්න හිමි ඔබ ප්‍රවේශම් සහගතව අවබෝධයෙන් නම්‍යශීලීව කටයුතු කිරීම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම ඔබට ඔබේ දියුණුව වැඩි කරගන්න අන් අයගෙන් සහයෝගය ලබා ගැනීමට හැකියාව තියෙනවා. එතකොට ඔබේ තියෙන මේ සුබ සහ අසුබ මිශ්‍රිත මේ කුජකී පැමිණීම අවබෝධයෙන් තේරුම් අරගෙන ඒකේ සුබ ප්‍රතිඵල ලබා ගන්න ඔබ කටයුතු කළොත් ඔබට මේ කියන අභියෝග වලට මුහුණ දීලා ඔබේ ජීවිතය සාර්ථක කරගන්න මේ తত্ত্বය පාවිච්චි කරන්න හැකියාව තියෙනවා.